ඔබ දන්නවද මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතරින් වැඩිපුරම ලස්සනම ඇඳුම් තිබ්බ රජුරෝ තමයි ඒ වගේ රජ කෙනෙක් ආයේ මහා භද්‍ර කල්පේම පහළ වෙන්නේ නන්දි රාජ කියලා. ඒ නන්දි රාජ කියන රජුරවන්ට මහ පොළොව දෙබෑ වෙලා වස්ත්‍ර තියෙන නිධානයක් පහළ වුණා. ඒක අඩු වෙන්නේ නැහැ කවදාවත්. එතුමාට ඒක පහළ වුණේ කලින් පසේ බුදුරජාන් වහන්සේ නමක් වස්වසලා අවසානයේ වස් ඉවර වෙලා චාරිකාවේ වඩින්න ලැහැත් වෙලා සිවුර මහන්න රෙදි කෑල්ල එකතු කරලා සිවුර මහන්නට එක කෑල්ලක් මදි. එක තරුණෙක් තමන්ගේ කරේ තිබ උතුරු සලුව අරන් ස්වාමීනි ඔය ඉතුරු කෑල්ල මේකෙන් මහ ගන්න කියලා රෙදි කෑල්ල දුන්නා. ඊ පිම්බලයට එතුමා රාජ සම්පත්තිය ලැබලා මේ ලෝකෙම වස්ත්‍ර වලින් අධිකම රජුරු බවට පත් වුණා. නන්දි රාජ. ඒ නන්දි රාජ තමයි ගෞතම බුද්ධ ශාසනේ පිප්පලි කුමාරයා වෙලා ඉපදුනේ. කවුද පිප්පලි කුමාරයා කියලා කියන්නේ? මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුගත් මහා චීවර ධාතුව පෙරෙව්වා. ලෞකික වශයෙන් රජවරු අතර වැඩිම වස්ත්‍ර ඇති කෙනා බවට පත් වුණා. මේ මුළු බුද්ධ ශාසනයම බුදුරජාණන් වහන්සේගේ සිවුර පොරවපු කෙනා බවට පත් වුණා. ඉතින් අපේ මේ මහා කස්සප මහරහතන් වහන්සේ සිවුරට වැඳලා තමයි භාවනාවට ඉඳගන්නේ. භාවනාවෙන් නැගිටින්නේ චීවර ධාතුවට වන්දනා කරලා. පිණ්ඩපාත යන්නේ චීවර ධාතුවට වන්දනා කරලා උරහිසේ පොරවගෙන. කුටියට වැරිලා ආයේ චීවරේ වැලේ තැම්පත් කරලා වන්දනා කරලා අසුන් ගන්න. දවසක් රජගහ නුවර හිටපු බමුණු පිරිසක් මේ මහා කස්සප මහරහතන් වහන්සේ බැහැ දකින්න ගියා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ පිරිසට සතුටින් කතා කළා. මහා කස්සප මහරහතන් වහන්සේ මහා තෙදවත් රූපයෙන් පවා මහා තේජස්වී අනිතක මහා බ්‍රාහ්මණ පවුලක උත්තමේ. ඉතින් අර බමුණු තවත් අර බමුණන්ගේ ඉතින් එකේ කතාව ඒවටත් එක පැහැදුණා. ඉතින් කුටියට එන්න කියලා කතා කළා. අර බමුණු අතරින් ගිය එක බමුණේ කුටියට ගියේ නැහැ. එයාට කුටියට ගියොත් එයන් අපහසුවක් තියෙනවා. මොකක්ද අපහසුව? එයා නිතර ඉන්නේ විටකකා. කුටිය ඇතුළට ගියේ නැහැ. ඇයි? ඇයි? කෙල ගහන්න දන නැති නිසා. දැන් ගොඩක් විතට ඇබ්බැහි වෙච්ච කෙනෙක් හිටියොත් එයා මේ ශාලාවේ ඇතුළට බනහන්න එයිද? ඇයි? කෙල ගහන්න බැරි නිසා. පිටිපස්සේ විඳගන්නේ ඒත් අයිනක කෙල ගහන්න ඕන නිසා. ඒ වගේ කෙනෙක් බස් එක ගියොත් කොයි හරිද යන්නේ? අයිනේ. ඇයි වටපිට බලන්නද? නෑ. කෙල ගහන්න. එතකොට අරයා කෙල ගහන්න ඕන නිසා ගියේ නෑ. මහා කස්සප මහරහතන් වහන්සේ ගොඩ වෙලාවක් අර බ්‍රාහ්මණයොත් එක්ක ධම් සාකච්ඡාවේ යෙදුණා. එක වචනයක් ඇහුන්නේ අර එළිය හිටපු එක්කිනාට. ඊට පස්සේ අර ඇතුළට ගිය බමුණු නෙවෙයි එළියට ආවේ. මහා උජාරුවට ඇතුළට ගිය බමුණු නැවි නැවි වැඳ වැඳ කුටියට පිටුපාන්නේවත් නැතුව තමයි එළියට ආවේ. එහෙනම් අපිට තේරෙනවා මේ බමුණෝ ඒ දහම් සාකච්ඡාවෙන් යම් විශේෂ දෙයක් ලැබුවා. අනේ අර විටකාපු කෙනා ගිය විදිහටම ආපහු ආවා. රහතුන් දැකලත් රහතුන් බණ කියන තැනට ගිහිල්ලත් ශාසනය පිහිට ගන්න බැරි වුණේ කොමක් නිසාද? විතක් නිසා. ධර්ම අවබෝධය වැළකුණා,
විටක් නිසා.